ගෙදර විදිහට උයන ක්‍රමය වෙන්න අවශ්‍ය කුළුබඩු මොනවද ඉස්සෙල්ලාම කරන්න ඕනේ කොහොමද කොයි විදිහටද තවත් රස වැඩි කරගන්න මෙන්න කියලා තියෙන උඹලකට මිරිස් කුඩු පොල් සම්බෝල එක්ක කාපුවම රහයි ඔන්න ඔය විදිහේ කතන්දරයක් මෙයා කියලා තියෙනවා රයිට් AI හැම වෙලේම කියන්නේ ඇත්තද එහෙම නැත්නම් එයා බොරු කියනවා රයිට් ඉතින් ඔයාලා හිතාගෙන හිටියනම් AI කියන දේ හැමදාම කියන්නේ හැම වෙලේම කියන්නේ ඇත්ත කියලා අද මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් ඒ ඇත්තද බොරුද කියලා රයිට් ඉතින් හෙලුසිනේෂන් මම ඔයාලට කලින් වීඩියෝස් වලදීත් කතා කරලා තියෙනවා AI වල හෙලුසිනේෂන් කියලා දෙයක් තියෙනවා හැබැයි ඒක කොහොමද වෙන්නේ කොයි වගේද කියන දේ උදාහරණ එක්ක මට පෙන්වන්න බැරි වුණා ඉතින් අද පොඩි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා හෙලුසිනේෂන් කියන දේ එහෙම නැත්නම් AI හැම වෙලේම ඇත්ත කියන්නේ නැහැ කියන දේ ඔයාලට පෙන්වන්න පුළුවන් විදිහ. රයිට්. ඉතින් අපි යම් වීඩියෝ එකට වීඩියෝ එකේ මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. රයිට්. මම මෙතනදී mainly AI tools දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ChatGPT අනිත් එක තමයි Gemini. මේ AI tools දෙක පාවිච්චි කරලා මම ඔයාලට පෙන්වන්න පොඩි කමාන්ඩ් එකක් අරගෙන ඒ කමාන්ඩ් එක ඔස්සේ මෙයා කොහොමද අපිට පිළිතුරු දෙන්නේ කියන එක. රයිට්. හරි ඉස්සෙල්ලා මම Gemini කියන AI tool එක පාවිච්චි කරනවා මම මේකට කමාන්ඩ් එකක් විදිහට දෙනවා නියගලා අල උයන්නේ කොහොමද කියලා රයිට් ඉතින් මම එයාට කියනවා නියගලා අල උයන විදිහ කියලා දෙන්නකෝ කියලා ඔන්න පොඩි කමාන්ඩ් එකක් දුන්නා දීලා ඉවරලා මම ඒක රන් කරා රයිට් ඉතින් දැන් එයා හිතනවා කොහොමද නියගලා අල උයන්නේ කියලා බලමු එයා කොයි වගේ රෙස්පොන්ස් එකක් මට දෙයිද කියලා රයිට් තාම thinking හරි හරි මෙන්න එයාගේ ආන්සර් එක ආවා මට නියගලාල උයන විදිය කියන්න බෑ කරුණාකරලා නියගලාල කිසිම විටක ආහාරයට ගන්න එපා රයිට් එතකොට මේක ඇතුලේ මෙන්න මෙයා ඊළඟට කියනවා නියගලාල කියන්නේ ඊටමත් විෂ සහිත මාරාන්තික ශාකයක් කියලා රයිට් ඔන්න එයාගේ අදහස ඔය වගේ තමයි තියෙන්නේ අපි යමු ChatGPT එකට ඊළඟ AI tool එකට මේකටත් මම මේ කමාන්ඩ් එකම දීලා බලනවා මෙයාගේ රෙස්පොන්ස් එක කොයි වගේ වෙයිද කියලා රයිට් හරි හරි එයාත් තාම thinking බලමු එයාගේ අදහස කොයි වගේද කියලා රයිට් මෙන්න එයාගේ අදහස නියගලාල උයන්නේ ටිකක් සැලකිල්ලෙන් කරන්න ඕනේ මොකද හොඳට පිරිසිදු කරලා තම්බලා ගත්තොත් නොගත්තොත් කසයි සාමාන්‍ය ගෙදර විදිහට උයන ක්‍රමය වෙන්න අවශ්‍ය කුළුබඩු මොනවද ඉස්සෙල්ලාම කරන්න ඕනේ කොහොමද කොයි විදිහටද තවත් රස වැඩි කරගන්න මෙන්න කියලා තියෙන උඹලකට මිරිස් කුඩු පොල් සම්බෝල එක්ක කාපුවම රහයි ඔන්න ඔය විදිහේ කතන්දරයක් මෙයා කියලා තියෙනවා රයිට් ඉතින් ඔයාලට පේනවා ඇති මේ AI tools දෙකකින් එකම කමාන්ඩ් එකට රෙස්පොන්සස් දෙකක්. ඉතින් මෙතනදී ඔයාලා තේරුම් ගන්න ඕනේ දේ තමයි නියගලාල කියන දේ අපි හැමෝම දන්න දෙයක්. ඉතින් මේක කන්න හොඳ නැහැ. මේක විෂ සහිතයි. ඉතින් මේක කෑවොත් කොයි වගේද කියන එක අපි හැමෝම දන්නවා. හැබැයි දැක්කද එක AI tool එකක් කියනවා මේක කන්න කියලා. තවත් AI tool එකක් කියනවා මේක කන්න එපා කියලා. ඉතින් මෙතනදී තේරුම් ගන්න AI කියලා කියන්නේ අපිට හැම වෙලේම විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. එයාලා ගාව හෙලුසිනේෂන් කියන දේ තියෙනවා. ඒ කියන්නේ අපි දෙයක් කරනකොට ඒ දෙයට අත්උදව්වක් ගන්න විතරයි මේ AI කියන එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා තමයි ෆයිනල් ඩිසිෂන් එක දෙන්නේ කියන තැන ඉඳන් වැඩ කරන්න කොයිම වෙලාවකවත් හොඳද. රයිට්? ඉතින් මේක ඇතුළේදී මම ඔයාලට කොයිම වෙලාවකවත් පෙන්වන්න උත්සාහ කරන්නේ Gemini AI කියන එක ChatGPT වලට වඩා ගොඩාක් හොඳයි කියන එක මේක අවස්ථානුකූලව වෙනස් වෙනවා. එයාලා ගාව තියෙන තොරතුරුත් එක්ක ඒක වෙනස් වෙනවා. රයිට්? ඉතින් ඔයාලගේ දැන් මම දන්නවා මෙතන ඉන්න ගොඩාක් කට්ටිය මේක බලන ගොඩාක් කට්ටිය ඔයාලගේ assignments වගේ දේවල් කරගන්න assignment එක හම්බ වෙන ගමන් ගෙනල්ලා AI tool එකකට දානවා. දාලා ඉවරලා එයාගෙන් එන answer එක කියවන්නේවත් නැහැ. ඒක එහෙම අරගෙන submit කරනවා. right? ඉතින් ඔය කියන කාරණාව වැරදි. right? මොකද ඔයාලා AI කියන දේ පාවිච්චි කරන්න ඕනේ ඔයාලගේ වැඩ කරන්න ඒවට උදව්වක් කරගන්න විතරයි. නැත්තම් එයා final decision එක ගන්න තැනට කවදාවත් වැඩ කරන්න හොඳ නැහැ. ඉතින් දැනගන්න තේරුම් ගන්න AI කියලා කියන්නේ ෆයිනල් ඩිසිෂන් එක ගන්න කෙනා නෙවෙයි ෆයිනල් ඩිසිෂන් එක ගන්න ඕනේ අපි ඔයා රයිට් ඉතින් ඒ ඩිසිෂන් එක ගන්න ඔයාට AI කියන එක උදව්වක් කරගන්න පුළුවන් රයිට් ඉතින් AI කියන දේ සැලකිල්ලෙන් පාවිච්චි කරන්න මේ වගේ වීඩියෝස් මේ වගේ තොරතුරු දැනගන්න රයිට් දිගටම අපිව ෆලෝ කරලා තියාගන්න thank you